ඩවුන් සවුත් වෙන ඔයාට රුපියල් 1000ක් වගේ පුංචි මුදලකට බෝට් සෆාරියක් යන්න පුළුවන් කියලා දැන් ඔයාලා දන්නවද? මේ තමයි වයිල්ඩ් ලගුන් සෆාරි හිකඩුව. බෝට් රයිඩ් එකට යන හැමෝටම ලයිෆ් ජැකට් හම්බ වෙනවා. දැන් අපි ලයිෆ් ජැකට් දාගෙන බෝට් රයිඩ් යන තමයි හදන්නේ. මගේත් ඇත්තට මේ ෆස්ට් ටයිම් හිකොඩ් ලගුන් එකේ බෝට් සෆාරි එකක් යන. පැය දෙකමාරක බෝට් රයිඩ් එකකට තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. බෝට් රයිඩ් එක ස්ටාර්ට් කරලා ටික දුරක් යනකොට අපිට හම්බෙනම ලස්සන ගල් තලාව. දැන් වෙලාව සවස් 4:30යි. අපි හවසට සන්සෙට් එක බලන්න තමයි හිතන්නේ. ඉතින් අද වැහිබර කාලගුණයක් නිසා අපිට අද සන්සෙට් එක බලන්න පුළුවන් වේද? බැරි වේද කියලා බලමු. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා හැම ප්‍රශ්නයක් අමතක කරලා අපේ ජීවිතේ විඳින්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි ඉතින් මේ බෝට් රයිඩ් එක. ඩවුන් සවුත් වෙන ඔයාට යාළුවෝ 6ක් 7ක් එක මේ බෝට් රයිඩ් එක යනවා නම් එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 1000ක් වගේ පුංචි මුදලක්. පරිසරයට ආදරය කරන ඔයාට ඔයාගේ යාළුවෝ සෙට් එකට මම ආරාධනා කරනවා ඔබත් මේ අත්දැකීම විඳින්න. ෆැමිලි එකත් එක්ක ඔෆිස් එකේ සෙට් එකත් එක්ක ඩවුන් සවුත් එන ප්ලෑන් කරන් ඉන්නව නම් ඉතින් මේ බෝට් රයිඩ් එක අනිවාර්යෙන්ම try කරලා බලන්න. වටේටම පේන්න තියෙන්නේ මෙන්න මේ ලස්සන කොළපාට පරිසරය විතරමයි. කඩුලාන පරිසරයේ සිසිලස දැනෙනකොට හිතට දැනෙන සැනසීම ගැන කියන්න නම් වචන නැහැ. Google Map එකේ ඩිරෙක්ෂන් දාගන්න වයිල්ඩ් ලගුන් සෆාරි කියලා. හික්කඩුවේ ඉඳන් සීනිගම දේවාලේ පැත්තට එනකොට තියෙනවා තොටගමු හන්ති. එතනින් ඇතුල් පාරට යන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ Google ඩිරෙක්ෂන් දාගන්න ප්ලේසියම සොයා ගන්න පුළුවන්. මේ ඉන්නයි අපිට හික්කඩු ලගුන් එක ගැන, පරිසරය ගැන, එතකොට කඩුලාන පරිසරයේ ජීවත් වෙන සතුන්, පක්ෂීන් ගැන හැමදේම හොඳට අපිට හොඳ අවබෝධයක් ඇතුව පැහැදිලි කරලා දුන්නා. වෙලාව යනවා දැනෙන්නවත් නැහැ. හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඩවුන් සවුත් එනවනම් මේ ලගුන් සෆාරි එක යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඩවුන් සවුත් ඇවිල්ලා බෝට් සෆාරි එකක් යනවනම් රෙකමන්ඩ් කරන්න පුළුවන් එකම තැන වයිල්ඩ් ලගුන් සෆාරි තමයි. මම කොච්චර කිව්වත් ඉතින් ඔයාලා ඇවිල්ලාම බලන්න ඕන මේ අත්දැකීම විඳින්න නම්. ඇත්තටම තට්ටු නිවාසවල හිර වෙලා කොන්ක්‍රීට් වනාන්තරවල හිර වෙලා මේ වගේ හරිත පරිසරයක අත්දැකීමක් විඳින්න ලැබෙනවා කියන්නේම එක මාරම එක්ස්පීරියන්ස් එකක්. මේ ඩිස්ප්ලේ වෙන නම්බර් එකට අදම කෝල් එකක් දීලා ඔයාගේ බෝට් සෆාරි එක වෙන් කරවා ගන්න. බෝට් එක පිටිපස්සෙන් මේ අපිත් එක්ක තරඟෙට වගේ ඉන්නේ වැහිලිනිය රංචුවක්. මේ හරියට කියන්නේ තලාව කියලා. බෝට් රයිඩ් එකේ යන අය හැමෝම මෙතනට වස්සලා ඇවිද්දවලා තමයි යන්නේ. කැමති නම් වතුරට බැහැලා පීනල නාගන්නත් පුළුවන්. අද අපිට තියෙන සන්සෙට් එක බලා ගන්නුනේ නැහැ. වැසිබර කාලගුණයක් තිබ්බ නිසා. දැන් තොටගමු පාලම ළඟින් හරවලා අපි නැවතත් යනවා අපේ බෝට් රයිඩ් එක ස්ටාර්ට් කර තැනට. මට කියන්න මුතුුණා බෝට් රයිඩ් එකට එන ඔයාලට ෆ්‍රී වෝටර් බොටල් එකකුත් හම්බෙනවා. ස්පෙෂලි කියන්න ඕන තින් එයාලගේ වයිල්ඩ් ලගුන් සෆාරි රෙස්ටොරන්ට් එක ගැන. මෙතන නම් මාර්ම කාම් වයිබ් එකක් තියෙන. කෑම හරිම රසයි. ඇත්තටම කලින් සීෆුඩ් try කරලා තිනවා. ඒත් මේ රෙස්ටොරන්ට් එකේ සීෆුඩ් නම් පිස්සුවක්. ජූස් වර්ග, මිල්ක් ෂේක් ඕනම දෙයක් මේ රෙස්ටොරන්ට් එකේ තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ නම්බර් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න.